බලමු අද ඒ ලයින් සායක් ඉනට ඉලාස්ටික් කරලා කොහොමද මහගන්නේ කියලා. මම අද ඔයාලට මේ විදිහට කොලයක් අරන් තියෙනවා. මේ කොලේ මම ඔයාලට අද පෙන්නන්නම් කොහොමද කපා ගන්න කියලා. ඊට පස්සේ මම කපාගත්ත සාය මහන හැටි ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. මම අද මේකෙන් කරන්නේ ඔයාලට කපන හැටි කියලා දෙන එක. ඒ කියන්නේ ඔයාලට කොහොමද කපා ගන්න ඕන ඒ විදිහට අපි බලමු දැන් කොහොමද මේක කරගන්නේ කියලා. මම අද මේ කොලය ඔයාලට සෙන්ටිමීටර වලින් තමයි මේ කියලා දෙන්න යන්නේ. අඟල් සෙන්ටිමීටර වලට පරිවර්තනය කරලා. මොකද අඟල් ගාන ලොකුවට ගත්තොත් මට ඔයාලට මේක කියලා දෙන්න බැරි වෙනවා. මොකද ලොකු දිග කොලයක් ඕන වෙනවා. ඒ නිසා මම සෙන්ටිමීටර වලින් කොහොමද කරගන්නේ කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. අපිට මේකට මිමි කිහිපයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ මිමි මම ඔයාලට කියන්නම් ඉනවට මිම්ම ඕන වෙනවා. ඒ වගේම උකුලවට මිම්ම ඕන වෙනවා. ඉනයි උකුල ඉනේ ඉඳලා උකුලට උස ඕන වෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ සාය උස ඕන වෙනවා අපිට මේ ටික කරගද්දි. ඒ වගේම අපි බලමු උකුල වටමින්ම ඉන වටමින්ම යොදාගෙන කොහොමද අපි මේක කරගන්නේ කියලා. ඔන්න මුලින්ම මම ඔයාලට මේක කරන හැටි කියලා දෙන්න හදන්නේ. අපි මුලින්ම බලමු මේක ඇඳගන්නේ කොහොමද කියලා. ඔයාලා මේකේ උඩ ඉඳලා අඟල් 2.5ක් අනිවාර්යෙන් පහළට ලකුණු කරගන්න ඕන වෙනම. ඒ කියන්නේ අපි ඉනට ඉලාස්ටික් කරන නිසා මම අද අඟල ඉලාස්ටික් එකක් දාලා තමයි මේ සායේ ඉන හදාගන්න යන්නේ. ඒ නිසා අපට අඟල් 2ක් ඕන වෙනවා මේ ඉන සඳහා. එතකොට එක අඟල් භාගයක් අපට මැහුම් වලට ඕන වෙන නිසා අපි අඟල් 2.5ක් තියනවා. නැත්තම් ඔයාලට 3ක් තියන්න පුළුවන්. මෙහෙම එකපාරක් නමලා මෙහෙම තව පාරක් නමන්න. එහෙම නැත්තම් ඔයාලට 2.5ක් තියන්න පුළුවන්. ඉතින් මම අද 2.5ක් තියාගෙන තමයි ඔයාලට මේක කරන හැටි කියලා දෙන්නේ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ මම මේ පැත්තේ ඉඳන් තමයි අරගන්නේ. එතකොට මම මේක මේ තියන් ඉන්නේ ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා මම මෙතන ඉඳන් පහළට මිමි ටික ලකුණු කරන්නම්. ඔයාලා බලා ගන්න. මෙතන මම ඔයාලට කිව්වනේ අද සෙන්ටිමීටර වලින් මේක කරන්න කියලා. එතකොට මම මේකේ අඟල් පැත්තකින් තියලා සෙන්ටිමීටර වලින් ඔයාලට කියලා දෙන්නම්. මම ඔයාලට මිමි ටික උඩින් දාන්නම්. එතකොට ඔයාලට ලේසි මම ගන්න මිමි බලා ගන්න. ඉන මම අද 40ක් විදිහට තමයි ගන්නෙ ඉන වට. ඒ වගේම උකුල වට 43යි. ඒ වගේම අපි ඉනේ ඉඳලා අපි උකුලට තියෙන උස අඟල් 8ක් විදිහට ගන්නෙ. මම මේකට හේතුව කිව්වොත් මේ අඟල් 8 කියලා අපි අරගෙන තියෙන්නේ සම්මත මිම්මක් විදිහට. මේ සම්මත මිම්මක් විදිහට අරගෙන තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඉනවට අඟල් 36ට වැඩි කෙනෙකුට අඩු කෙනෙකුට කියලා අපි සම්මත මිමි මැහුම් වලදී හඳුර ගන්න පුළුවන්. මේකෙදි ඉන 36ට අඩුයි නම් අපි අඟල් 7ක් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් ඉන 36ට වැඩි කෙනෙකුට අඟල් 8ක් අපි ඊට පස්සේ මම දැන් ඔයාලට මේක කියලා දෙන්නම්. මං කිව්වේ ඉන 36ට වැඩි කෙනෙකුට අපිට ගන්න පුළුවන් අඟල් 8ක්. ඉන 36ට අඩුයි නම් අඟල් 7යි ගන්නෙ. මේක මැහුම් වලදී තියෙන සම්මත මිම්මක්. ඒ නිසා තමයි මම මේකට ඒ මිමි යොදාගත්තේ. අපි දැන් සම්පූර්ණ උස මං අඟල් 30ක් විදිහට තමයි පල්ලෙහාට ගන්නෙ. ඒ කියන්නේ ඉනේ ඉඳලා ඉන මෙතන ඉඳලා අපි දැන් ඉන මේ හරියට ගත්තොත් ඉනේ මෙහි ඉඳලා පල්ලෙහාට අඟල් 30ක් ගන්නවා. මම තව අඟල් 4ක
පොඩි ඩිසයින් තියෙන ෆැබ්‍රික් එකකින් රැලි කරගන්න යන්නේ. අලුත් විදිහට තමයි ඔයාලට හදලා දෙන්න යන්නේ. හදලා පෙන්නන්න යන්නේ. මුලින්ම මම පහළට තියෙන මිමි ටික තමයි ලකුණු කරගන්න යන්නේ. එතකොට මම මෙතන ඉඳලා අඟල් 2.5ක් මෙහෙම ලකුණු කරගන්නවා. මෙහෙම තැන් කිහිපයකින් අඟල් 2.5 ලකුණු කරගන්න. ඔයාලට මෙහෙම 3ක් ගන්නත් පුළුවන්. අඟල් මම 2.5ක් ලකුණු කරලා මේ විදිහට මේ කොලේ මම ඉරක් ඇඳ ගන්නවා. එතකොට අපි උස මිමි ටික ලකුණු කරන්නේ මෙන්න මේ ඉරේ ඉඳලා පල්ලෙහාට. එතකොට පල්ලෙහාට තමයි අපි මෙතනින් උඩ ගන්නෑ. මෙතනින් පල්ලෙහාට තමයි අපි උස ලකුණු කරන්නේ. එතකොට අඟල් 30 මම සෙන්ටිමීටර 30ක් විදිහට තමයි මෙන්න මෙහෙම ලකුණු කරන්නේ. මෙන්න මෙහෙම ලකුණු කරගන්නවා සෙන්ටිමීටර 30ක්. ඒ වගේම ඒක තව ටිකක් මෙහෙට ගිහිල්ලා ඔයාලා ලකුණු කරගන්න 30ක් විදිහට. එතකොට ලකුණු කරලා තියාගන්න. මේක අඳින්න යන්න එපා. අපි ඊට පස්සේ බලමු. අපි දැන් මෙතන ඉඳන් උස මිමි ටික ලකුණු කරමු. මෙතන ඉඳන් මම අඟල් 8ක් ලකුණු කරනවා පහළට. මේ තමයි අපේ උකුල වට. මේ විදිහට අඟල් 8ක් ලකුණු කරගන්න. ඒ අඟල් 8 ලකුණු කරගත්ත තැන මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි උස මිමි මම ලකුණු කරා. දැන් අපි ලකුණු කරගමු මේ වට මිමි. වට මිමි ටික ලකුණු කරමු. එතකොට වට මිමි ලකුණු කරද්දී මුලින්ම අපි ඉන 4ෙන් බෙදලා ඒ එන ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරනවා මෙහුම් වාසි වලට. ඒ වගේම දැන් අපි අර ඉන ඉලාස්ටික් කරන්න ඕනේ. ඒ නිසා මම තව අඟලක් එකතු කරනවා. එතකොට මේ අඟල එකතු කරද්දී මේ පැත්තට විතරක් නෙවෙයි පැති 4ටම අඟල ගාන එකතු වෙනවා. එතකොට අඟල් 4ක් අපිට මේ ඉනට එකතු වෙනවා. එතකොට ඒක ඉලාස්ටික් වෙන්න අඟල් 4ක් එකතු වෙනවා. අපි දැන් මෙතන මාක් කරගමු. ඔයාලට මම කියන්නම් ඉන 4ෙන් බෙදපුවාම 10ක් එනවා. එතකොට ඒ 10ට අඟල් භාගයක් මැහුම් වාසි එකතු කරනවා. අඟලක් එකතු කරනවා අපි ඉන ඉලාස්ටික් වෙන්න. එතකොට ඒ අඟල එකතු කරද්දී ඒ අඟල මේ පළු 4 කියන්නේ මම මේ එක පළුවක් විදිහට පළුවක භාගයක් විදිහට ගන්න. එතකොට මේ වගේ කොටස් 4ක් එනවා. ඒ කොටස් 4ටම අඟල ගාන එකතු වෙලා අඟල් 4ක් එකතු වෙනවා. අපි ලකුණු කරගමු. එතකොට මුලින්ම මම ලකුණු කරනවා අඟල් 10ක්. ඒ කියන්නේ අපි ඉනවට 4ෙන් බෙදපු ගාන. ඊට පස්සේ තව මම ලකුණු කරනවා අඟල් භාගයක්. එතකොට සෙන්ටිමීටර භාගයක් තමයි මම ලකුණු කරන්නේ මේකේ. අඟල් භාගයක් ලකුණු කරලා ඊට පස්සේ තව සෙන්ටිමීටරයක් ලකුණු කරනවා. මේ විදිහට මොකද මගේ මෙතන මේ වගේ තියෙන හින්දා සෙන්ටිමීටරේ ලකුණු කරන්න පොඩ්ඩක් තැන හොයාගන්න අමාරුයි. ඒ නිසා මම මෙතනින් සෙන්ටිමීටරේ ලකුණු කරනවා මෙහෙම සෙන්ටිමීටරයයි. එතකොට මම මෙතන ලකුණු කරලා තියෙනවා 11.5ක් හරියටම. එතකොට මෙතන මම උඩින් ලියන්නම්. මෙතන 11යි භාගයක් එනවා. අපි බලමු මෙතන උකුල වට කොහොමද ලකුණු කරන්න කියලා. උකුල වට ඔයාලා 4ෙන් බෙදා ගන්න. උකුල වට මම 43ක් විදිහට තමයි ගත්තේ. එතකොට උකුල වට 43 4ෙන් බෙදපුවාම 10යි භාගයක් එනවා. 10යි භාගයට අපි මැහුම් වාසි භාග එකතු කරනවා. එතකොට අඟල් 11ක් එනවා. උකුල වශයෙන් අපි එකතු කරන්නේ නැහැ. ඔයාලා හරියට මිම්ම අරගන්න. එතකොට මේ හරියට ගත්තාම ඔයාලා ලස්සනට උකුල ළඟින් හැඩ වෙලා එනවා. එතකොට මම අඟල් 11ක් තමයි අද ලකුණු කරන්නේ. මේ විදිහට මම මෙතන 11 තියාගත්තා. 11 ඉඳලා 1 වෙනකන් ඒ කියන්නේ 11ක් මම මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ
මේක මෙහෙමම තියාගෙන අපි දැන් බලමු මේකේ උස ලකුණු කරගමු. දැන් මේ විදිහට මම ඔයාලට කිව්වා 30ක් ගන්න කියලා. මෙතන 30 හරියටම 30යි. එතකොට මම දැන් මෙතන ලකුණු කරනවා. ලකුණු කරලා මේ විදිහට ඉර ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතන අපි ගත්තේ 11යි. මෙතන ඉඳන් පහළට උස අඟල් 2.5ක් හෝ ඔයාලා 3ක් ගත්තත් කමක් නැහැ. හරිද? ඊට පස්සේ මම දැන් මේ ටික ඔයාලට යට කොහොමද ගන්න කියලා කියන්නම්. අපි A line සායක A line සාය මේක ගද්දි ඔයාලා මේ යට උකුලේ ගාන තියෙනවනේ. උකුලේ 11යි. එතකොට උකුලේ ගාන හරියටම මෙතනින් මැන ගන්න. උකුලේ ගානම මෙතන යටත් ලකුණු කරන්න. ඒ කියන්නේ මෙතන උකුල අපි ගත්තේ මෙතන ඉඳන් මෙහෙට 11යි. එතකොට ඒ උකුලේ ගානම මෙතනින් 11ක් ලකුණු කරන්න. ඊට පස්සේ මේ 11යි මෙතන 11 ලකුණු කරා. අපි දැන් මේ උකුලේ ගාන ලකුණු කරපු තැන ඉඳලා ඉස්සරහට හරියටම අඟල් 3ක් ලකුණු කරන්න ඕනි. මේ අපේ A line හැඩය ගන්න. අනිවාර්යෙන් මෙතන ඉඳලා 3ක් ලකුණු කරන්න ඕන අඟල්. නැත්තම් A line හැඩය ගන්න බෑ. එතකොට සාය කැත වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ අඟල් 3න් පස්සේ ඉස්සරහට මෙතනින් එහාට කැමති ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ සාය ලස්සනට හැඩ කරගන්න පුළුවන්. මම අද අඟල් 3ක් අරගන්නවා. අඟල් 3ක් අරගෙන මෙන්න මේ විදිහට උඩට කෙලින් අතට ඉර ඇඳ ගන්නවා. ඒ වගේම මෙතන 11 ළඟට මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. හරිද? මේ විදිහට තමයි හැඩේ එන්නේ. මම ඔයාලට මෙතනින් පෙන්නන්නම්. මෙතන ඉඳන් මෙතෙන්ට ඇඳලා මෙන්න බලන්න. මේ එක එතකොට ලස්සනට A line හැඩයක් වෙලා තියෙනවා. ඔයාලට තව ඕන නම් මෙහෙම ඉස්සරහට තව අඟලක් මම ඉස්සරහට තව මේකේ 1 සෙන්ටිමීටරයක් ලකුණු කරලා පෙන්නනම් ඒ කියන්නේ අඟලක්. එතකොට මේ විදිහටත් මෙහෙම හැඩ කරගන්න පුළුවන්. උඹන්ම වෙන පාට පෑනකින් ඔයාලට පෙන්නන්නම් ඒක. මෙන්න මෙහෙම. එතකොට මෙහෙට යන්න හැඩ වෙනවා. අපි දැන් බලමු මේක මෙහෙම හැඩ කරගත්තට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් ඉහළට අඟල් එකක් හරි එහෙම නැත්නම් භාගයක් හරි මාක් කරගන්න ඕනි. මම මෙතනින් අඟල් භාගයක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම මේ හරියට එනකන් ඔයාලා භාගයක් මෙතන මැද ලකුණු කරගන්න. මේ දෙකේ පොඩ්ඩක් මැද ලකුණු කරගෙන ඔන්න ඔහම භාගයක් මෙතෙන්ට එන විදිහට ඔන්න ඔහම උඩට ලස්සනට හැඩ කරගන්න. මෙන්න මෙහෙම පොඩි හැඩයක්. එහෙම හැඩ කරගත්තාම මේ සාය එල්ලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි මේ විදිහට අපි හැඩ කරලා කපා ගන්නෙ. දැන් මේ විදිහට තමයි line සාය. මේක කපලා මහගද්දී ඔයාලට මම මහන විදිහ පෙන්නන්නම්. ඉන ඉලාස්ටික් කරගෙන ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට මම අඟල් 4ක් වෙන්න මේ ටික මෙහෙම රැලි කරලා මෙහෙම රැලි වෙන්න මේ හදා ගන්නවා මේ වටේට. අපි බලමු කොහොමද කරගන්නේ කියලා මහත්ති. දැන් මම මේක කපා ගන්නවා. මම කපා ගත්තට පස්සේ ඔයාලට ෆිනිෂින් එක පෙන්නන්නම්. මෙහෙම කපලා මෙතනින් හැඩ කරලා කපා ගන්න. අපි මේ විදිහට තමයි මේ A line සාය කපා ගන්නේ. මේට පොඩි හැඩයක් යනවා. ඒක හිතන්න එපා. ඒක රැලි වෙද්දි හරියනවා. මෙතන ඔයාලා කපා ගද්දි මෙහෙම කෙලින් කපාගෙන පොඩ්ඩක් කෙලින් කපා ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේක
අර ඉලස්තිය අල්ලන විදිහටම තියලත් කපා ගන්න පුළුවන්. මෙහෙම කපා ගන්න. මේ විදිහට තමයි එන්නේ. පේනවනේ. ඔයාලට මේ වගේ හැඩයක් එන්නේ. ඔන්න බලන්නකො මේ. මේක ලස්සනටම මෙහෙම තියෙනවා. මේක මැහුවට පස්සේ මෙතන රැලි වෙලා මේ හරියට රැලි එනවා. එතකොට මේක ලස්සනට තියෙනවා. මම ඔයාලට මේකට ඉලාස්ටික් එක ගද්දී ඔයාලා ඉලාස්ටික් එක ගන්න ඕනි විදිහ කියන්නම්. දැන් අපි ඉලාස්ටික් අරගද්දී මේ තියෙන්නේ ඉලාස්ටික් රෝලර්. මේ ඉලාස්ටික් රෝලේ මේ විදිහට ඉලාස්ටික් එක ඇදෙනවා. මේ බලන්නකො මෙහෙම. මේ ඉලාස්ටික් එක ඇදෙනවා මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයක්. මම දැන් මේ අරන් තියෙන ඔයාලට මම පෙන්නන්නම් මේ ඉලාස්ටික් එක කොහොමද ඇදෙන්නේ කියලා. මම ඔයාලට අඟල් 3ක් මේ ඉලාස්ටික් එක ගන්නවා. බලමු අපි කොච්චර ඇදෙනවද කියලා මේක. මම මෙතනින්ම තියා ගන්නවා මේව එක. මේ ඉලාස්ටික් එක ඇදෙනවා සාමාන්‍යයෙන් අඟල් 8ක් වෙනකන් හොඳටම ඇද්දොත්, සාමාන්‍යයෙන් ඇද්දොත් අඟල් 7ක් වෙනකන් ඇදෙනවා. එතකොට අඟල් 3 එක අඟල් 7ක් වෙනකන් ඇදෙනවා. එහෙම බලලා තමයි ඔයාලා ගන්න ඕන. මේ සමහර ඉලාස්ටික් තියෙනවා මෙහෙම කොච්චර ඇද්දත් ඇදෙන්නේ නැහැ. මේ වගේ ඇදෙන්නේ නැහැ. මේ ගානට වගේ නවතිනවා. මේ ඉලාස්ටික් එක ඉන්නට දාද්දී ඔයාලා බලලා තමයි හරියට ඉලාස්ටික් එක දාගන්න ඕන. ඉතින් අද මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මාව ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුව.